පිරිමි ගැන බය නැහැ. ඇයි? ඌ පිරිමියකින්ද? පිරිමි ගැහණු ගැන බයයි. ඒ ඇයි? පිරිමි ගැන දන්න නිසා. ඒ පිරිමි අයගේ හොඳ අය ගැන දන්නවා. ඒ වගේමයි නරක අය ගැන දන්නවා. මගේ කෙල්ල මම රවට්ටන්නේ නැහැ. හැබැයි රැවටෙලිකාර පිරිමියෙක්ට අහුවේද දන්නේ නැහැ. එහෙම බයක් තාත්තෙක්ට තියෙනවා. දැන් මේකේ මේ තේරුම මේ පිරිමි නරකයි කියන එක නෙමෙයි ඈ. තාත්තත් පිරිමියෙක්. දැන් සමහර ගෑනුලා පිරිමි සංහතියටම කියලා බයින්නේ. කොහොමද බයින්නේ තාත්තා පිරිමියෙක් නේ. දැන් පිරිමි ළමයින්ට බෑ ගැහණු සංහතියම කියලා බයින්නේද? අම්මා ගැහණියක් නේ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් කාන්තාව ගත්තාම කාන්තාව ආරක්ෂා වෙන්නේ පිරිමි අතින්මයි. නේද? අනතුරටපත් වෙන්නේ සමහරට පිරිමි අතින්මයි. එනිසායි තාත්තලා ඒ ගැන දන්න හින්දා දුවරු ගැන බය. නිසා තාත්තලගේ වචන අහක දාන්න එපා.